අද මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ මේ පොල්කටු අඟුරු ලිපියේ ක්‍රියාකාරීත්වය සහ ඒ සඳහා අවශ්‍ය වන උපාංග පිළිබඳව. මුලින්ම අපි මේ මැද්දෙන් ඉහළට එසවී ඇති කොටස ගැන කතා කරමු. මේ තමයි පොල්කටු අඟුරු දල්වා ගැනීම ආරම්භ කරන හීටින් එලිමන්ට් එක. මේ සඳහා මා යොදාගත්තේ 3D printerයට එන හීටින් එලිමන්ට් එක. මේ කොටස වොට් 60ක ධාරිතාවෙන් යුතු වන අතර මෙහිදී සුදු පැහැති වයර් එක අපි ඉවත් කරලා රතු පැහැති වයර් සහිත කොටස පමණක් භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන පවර් සප්ලයි එකක්. මේ සඳහා වොට් 12ක ඇම්පියර් 10ක පවර් සප්ලයි එකක් ඕනේ. ඉන් අනතුරුව මේ රතු පාට ස්විච් එක මගින් අපිට හීටින් එලිමන්ට් එක පත්තු කරගන්න පුළුවන්. අපි බලමු මේක පත්තු වෙන විදිය ගැන. දැන් මේ හීටින් එලිමන්ට් එක ටික ටික පත්තු වෙනවා. දැන් ටිකක් රස්නයක් අතට දැනෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති ටික ටික රතු පැහැ ගෙන්වෙනවා මේක. අපි කඩදාසියක් කෙල්ලුවොත් කඩදාසිය ගිනි ගැනීමට ලක් වෙනවා දැන්. මෙන්න මේ ආකාරයට තමයි අපි පොල්කටු අඟුරු දල්වා ගැනීම සිදු කරන්නේ. දැන් පොල්කටු අඟුරු මේකට ලං කරාම පොල්කටු අඟුරු ඇවිලීම ආරම්භ වෙනවා. මේ විදිහට පොල්කටු අඟුරු අපි දැන් ලං කරගමු. හීටින් එලිමන්ට් එකට ගෑවෙන්න පොල්කටු අඟුරු තිබ්බහම පොල්කටු අඟුරු ඉතාමත් පහසුවෙන් දල්වා ගැනීම අපිට කරන්න පුළුවන්. හරි, ඒ විදිහට තමයි මේ පොල්කටු අඟුරු ලිපියේ ක්‍රියාකාරීත්වය සඳහා සහ ඒ සඳහා භාවිතා කරන උපාංග. මෙහිදී වොට් 60ක් වන මේ හීටින් එලිමන්ට් එක සඳහා ඇම්පියර් 10කවත් පවර් සප්ලයි එකක් ඕනේ. ඔයගලන්ට මේ හීටින් එලිමන්ට් එක ගන්න ඕන තැන් පිළිබඳව දැනගන්න ඕන නම් මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ සඳහා මම වෙන වීඩියෝ එකක් ගේන්නම්. දැන් ඔයගලන්ට පේන ඇති පොල්කටු අඟුරු මැද්දෙන් හිමීට පත් වෙනවා. ඉතින් පහසුවෙන් මේ ලිප දැන් පත්තු කරන්න පුළුවන්. ඇත්තටම ඉතාම කෙටි කාලයක් තමයි ගත වෙන්නේ. ඒ වගේම ඕනම වෙලාවක ඕනම මොහොතක මේ ලිප දල්වා ගැනීම කරන්න පුළුවන්. ලිප ඇවිලුණාට පස්සේ අපිට පුළුවන් මේ ස්විච් එක ඔෆ් කරගන්න. අපි ස්විච් ඔෆ් කරමු. ලිපේ තියෙන දැල්ලෙන් මේ ලිප දිගටම ඇවිලීම සිදු වෙනවා.